Welcome to my YouTube channel. Only thing අද play කරන්න යන්නෙත් Minecraft. හරි ඉතින් අපි වැඩි කතා නැතුවම play කරමු. ඔයාලා බලනවා ඉතින් කොහොමද මෙහෙම වුනේ කියලා. මම කලින් play කරෙත් වෙන world එක. එතකොට දැන් අයි මම මේ තව world එක කරන් තියන්නේ. ඇත්තටම කිව්වොත් මේක හොඳ seed එකක්. මම ගත්තේ ඒකට. මේක bet seeds Minecraft වල තිබ්බ හොඳ seed එකක් කියලා තමයි තිබ්බේ. මෙතන ඇවිල්ලා ස්පෝන් වෙන තැනම විලේජ් එකක් තියෙනවා. අන්න ඒකයි මම මේක තෝරගත්තේ. ඔයාලටත් ඕන නම් මේක බලන්න මම description එකේ link එකලු seed එක දාලා තියන්න. okay blacksmith ලා ඉන්නවා කියලා මම දන්නවා. respawn point එක set කරගෙන මෙයන් guys. respawn point bed is 2 away. හරි respawn point එක set වුණා. අපි දැන් ගිහින් බලමු මේ village එක මොන වගේද කියලා. oh my god guys බලන්නකො මේ village එක කොච්චර ලොකු village එකක්ද කියලා. blacksmith කෙනෙක් ගෙදරක් මට ඈතින් පේනවා. හරි මං කිව්ව එක හරි. මේ තියෙන blacksmith ලා ගෙවල් 3ක් තියෙනවා. පයින්න අවුලක් නෑ. පණිමුනේ. ඔන්න පැන්නෝ. අවුලක් නෑ. heart එක හමාරනේ guys. ඕක මොකද්ද? ඔන්න බලන්න guys. ඔන්න ටටරනා අම්මෝ බලන්නෝ guys. මෙච්චර tool ගොඩක් නේ. කොච්චර හොඳද? හොස්සා මේක තියමු අපි. මේක ගමු. බෑග් එකත් පස්සේ ගත්ත හැයිනේ guys. පේනවනේ. හොඳ loot ටිකක් තියෙනවා මේ වගේ. අන්න තවත් blacksmith කෙනෙක්ගේ ගෙදර. ටිකක් ගාලා දුවගෙන යන්. baby villagers. අර දැක්කනේ ඊට එහා පැත්තේ blacksmith කෙනෙක් ගෙදරක් තියෙනවා. ඇයි මේ? මේක හින්දා මට යන්න බෑ. ඔන්න මේකෙත් ඇති දැන් ලොකු මොකක් හරි දෙයක්. කරලා බලමු. අමෝ අයන් ගොඩ guys. ආමත් තියෙනවා. අයන් සෝඩ් එකත් ගමුනේ. එකත් ගමු. pickaxe එකත් ගමු. bread ටිකත් ගමු. කොහොමද guys? හොඳම loot ටිකක් නේ තියෙන්නේ. ඔයාලටත් මේක ඕනනම් play කරලා බලන්න පුළුවන්. ඉතින් මම seed එක description එකේ දානවා කිව්වනේ. මං කිව්වා ඉතින්. seed එක description එකේ දානවම තමයි. අමතක වෙයිද දන්නේ දැක්කනේ. අයින් තියෙනින්ද අපි ඒක ගන්න නැතුව ඉන්න දැනට. ඒවා ටික තියලා තියමුකෝ. හිතෙන්නේ තව එක ගෙදරක් කොහේ හරි තියෙනවා මේ තියෙන්නේ. මේක තමයි මං ගියේ නැති ගෙදර මං හිතන්නේ guys. බලමු ගිහින් නැද්ද කියලා. ඔක්කොම ටින්ගේවල් එක වගේ blacksmith ලාගේ. wow diamond එක. oh my god guys මෙතන තියෙනවා obsidian 10ක්. ඔව් 10කට වැඩිය තියෙනවා. ඉතින් guys මේක කොච්චර හොඳද කියලා ඔයාලට පේනවා ඇතිනේ. blacksmith ලා 4 දෙනෙක් ඉන්නවා. එකට 4. හොස් කෙනෙක් කිර කරලා ඉන්නවා. එතකොට අපිට පුළුවන් එයාව ටේම් කරගන්න. තා blacksmith කෙනෙක්ගේ ගෙදරක් තියෙනවද? තව blacksmith කවුරු කෙනෙක් ඉන්නවද මේ පැත්තේ? නැතත් ඒක නම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නේද guys? blacksmith ලා තියෙනවා. හරි seed එකේ තිබ්බ එක. ඕ වැටුනට කමක් නෑ. seed එකේ තිබ්බ එක හරි. blacksmith ලා 5ක් හම්බුණා දැන් අපිට. blacksmith ලා ගෙවල් 5ක් තියෙනවා. ඕ අනේ මෙච්චර අයන් ගොඩක්. මම මයින් කරලවත් නෑ guys. තාම මේ world එකේ කියන්නේ Minecraft වල කවදා මෙච්චර අයන් ගොඩක්වත් මයින් කරලවත් නෑ. එකම seed එක. يعني seed කිහිපයක නම් ගොඩක් මයින් කරලා ඇති. මට එකම seed එක මෙච්චර අයන් ගොඩක් නම් මයින් කරලා නෑ. කවදාවත්. ඊට අමතරව මට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා.
ඔම ඉන්නකෝ මේ හරිය තියෙන්න ඕනේ එක සීඩ් හැටියට අර තියෙන්නේ දැක්කද ගයිස් පේන ඇතිනේ තියෙන දේ ඉතින් අපි මේ පැත්තට නොයයිමු රෙඩ් බඩගිනි කන්න ඕනේ ඔව් ඉතින් මට ඩැමේජ් වුණානේ කලින් ඇතියන්ත කෑවා දැන් තව දෙයක් පෙන්වන්න තියෙනවා හහහා වව් ඩෙසර්ට් පිරමීඩ් එක ඒකට යන්න ඕනේ මට දැන් එච්චර ලොකු අදහසක් නෑ ඩෙසර්ට් පිරමීඩ් එකට යන්න ඉතින් ඕනේ නෑනේ ගයිස් මෙච්චර ලූට් ගොඩක් තියාගෙන අපි ෆුල් ලාම සෙට් එකකුත් හදාගෙනම මට අරකට නම් යන්නත් බයයි මං කවදාවත් ඔය වගේ එකට ගිහිල්ලවත් නෑ ගයිස් පේනවා මේ විලේජ් එකේ සයිස් එක දඩාර විලේජ් එක ඉතින් මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඒක ගැන බය වෙන්න එපා ලින්ක් එක දාන්නම් ඉතින් දැන් අපි පොඩි වැඩ ටික කරගමු පොඩ්ඩක් ඉන්න මට එක දෙයක් අමතක වුණා ගයිස් අපි යමුකෝ පොඩ්ඩක් බලන්න බ්ලැක්ස්මිත් ගේ වහලට පැන්නා ඩිස්ටන්ස් එක මදි ගයිස් මම පොඩ්ඩක් වැඩි කරගන්නම්කෝ චංක් ගාන පොඩ්ඩක් වැඩි කරගන්නම් ගයිස් මේ රෙකෝඩින් එක පෙන්නන්නේ බලන්න ගණන් ගන්න එපා මම රෙකෝඩ් කරන ඇප් එකේ ඒක රෙකෝඩින් පෙන්නනවනේ අපි බලමු කොච්චර චංක් කීයක් වැඩි කරගමුද අපි උඩරිම චංක් දාමුනේ මට මේ සීඩ් එකේ ගහලා තිබ්බා මේකට මොකද්ද මේ හේකුත් තියනවා කියලා තව විලේජ් එකක් තියනවා කියලා පේන්නේ නැහැ අපි බහලා බලමුනේ බහලා නේ පයින්නේ ඉන්නේ බහිනවා කියලා දෙයක් කරන්න බෑනේ එහෙම තිබ්බේ මං හාක් ටික වැඩි වෙයි අර පැත්තේ මගේ මට මතක ඒක සවාන විලේජ් එකක්ද කොහෙද පීනගෙන යනකො බලන්න ටිකක් වේවි තියෙනවා සවාන ෆොරස්ට් එකක් තියෙනවා ඔව් සවාන එක තියෙනවා විලේජ් එකක් පේන්නේ නැද්ද තාම පේන්නේ නැහැ රෙන්ඩර් ඩිස්ටන්ස් එකේ දැන් කොහොමත් පේන්නේ නැහැ මෙතන සෑන්ඩ් ගොඩක් තියෙන හින්දා යම් බලන්න යම් නැද්ද සීඩ් එකේ තිබ්බා නෑ වගේනේ නෑ වගේ ගයිස් පොඩ්ඩක් තව චුට්ටක් ඉස්සරහට ගිහින් බලමු ඕනේ නෑනේ ගයිස් අච්චර ලූට් ගොඩක් තියෙන විලේජ් එකක් දාලා තව විලේජ් යන්න ඕනේ නෑනේ ගයිස් අච්චර වටින තැන් ගොඩක් තියෙන හොඳ සීඩ් ගන්න එක සීඩ් එකම අපාසාරලා වෙන කොහෙන්ද තනපු හින්දා අර මේක හින්දා ආයෙත් බඩගින්න ඇවිල්ලා යා ස්පීඩ් එක අප් කරලා පීනගෙන යනවා එතකොට උඩින් යනවා මේ ගයිස් මම මොකුත් කරන්නේ පීන්නේ උඩ උබන්නෙත් නෑ මම නිකම්ම තමයි මෙහෙම ඔලුව උස්සගෙන යන්නේ කියන්නේ මේක එබුවට පස්සේ අපි ස්පීඩ් එක අප් වෙනවනේ අපේ ස්පීඩ් එක අප් වෙනකොට වතුර දිගේ යද්දි මෙන්න මෙහෙම වෙනවා ඕ අන්ඩර්වෝටර් කේව් එකක්ද මන්ද ඒවා පස්සේ බලමුකෝ හැබැයි ඒක තියෙද්දි අපිට බෑ මොකද්ද මේ උඩට නගින්න ග්‍රැවලුත් තියෙනවනේ ගයිස් බලන්න කොච්චර හොඳ ලූට්ද කියලා පාකෝ හෝ කොහොමද ගයිස් මේ හෝස්ස ටේම් කරගන්න බලමුද
පේනවනේ හේ බේලුත් තියෙනවා. හොස්ලා ටේම් කරගන්න බලමු. ටේම් වුණාද? ටේම් වෙන්නේ නෑ වගේ. බලමු. ටේම් වුණාද? ටේම් වුණා. ගයිස් මගේ හොස් ටේම් වුණා. ඔයාලම අපි එළියට ගිහින් හොස් එක දාලා වහමු. මොකද හොස් නැති වෙනාට මම කැමති නෑ. එයා දැන් මගේ හොස්නේ. හායි ඇන්ගලම් මං විලේජ් එකට අලුතෙන් ආපු කොල්ලේ. අයන් එකක් දෙන්නද හදාගන්න එක පොඩ්ඩක්. පොඩ්ඩක් හදාගන්න. එයාට හදාගන්න ඕනේ නේද දෙන්න. එයාගෙන් හොද්දට තියනවලු. අපි තියනාම ටික දාගමුනේ. කොහොමද ඉතින් මේ සෝඩ් ඒවා මේවා වෙන ගොඩක් තියෙනවානේ. අපි හවුස් එක තිබ්බේ උඩනේ. රෑක් වේගෙන ඉන්නේ. නෝමල් අයිටම් ටික හදාගමු. කියන්නේ ස්ටික් ටිකක්, ක්‍රාෆ්ටින් ටේබල් එකක්. හදාගෙන අපි තියාගමුකෝ. නෝමල් අයිටම් ටික. පෙන්නනානේ ඉතින් මේක ක්‍රාෆ්ටින් ටේබල් එකක් ක්‍රාෆ්ට් කරා. ක්‍රාෆ්ටින් ටේබල් එක ගත්තා මෙතනට. ක්‍රාෆ්ටින් ටේබල් එක තිබ්බා. මෙහෙම වුණා. ඒකට උඩින් චෙස්ට් එකකුත් තිබ්බා. පොඩි චෙස්ට් එකක්. දැන් අපි ඉතින් මොකද්ද මේ ක්‍රාෆ්ටින් වැඩ ටික කරගන්න මොනවද ඉතින් අපිට මේ ක්‍රාෆ්ට් කරගන්න තියලා දෙයක් නැහැ. දැන් තියෙන්නේ බූට් දෙකක් ක්‍රාෆ්ට් කරගන්න ඕනේ. බූට් දෙකයි අයන් වලින් හෙල්මට් එකයි. එච්චරනේ අපිට ක්‍රාෆ්ට් කරගන්න කියලා තියෙන්නේ නේ ගයිස්. ෂීල්ඩ් එක. එතකොට අපි ගාව තිබ්බ අයන් තව 5ක් ඉතුරු. කොහමද ගයිස්? මෙන්න මෝ ඇවිල්ලා නිදිය ගත්තා. එහෙම කරන්න එපා. ඕක මගේද? කමන්නේ. අපි වෙන ඇඳක් හොයාගමු කොටක් ගාලා. ඇඳක් නෑ ගයිස්. ඇඳක් නෑ. බෙඩ් එකක් ඕනේ. තියනවද? ඒකෙත් එක්කෙනෙක් නිදි. ආම ටික දාගමුකෝ. ෂීල්ඩ් එකයි. බූට් දෙකයි. හෙල්මට් එක දාගෙන. හොඳ එකක් තියෙන. නිදියේගෙන හිට්ටා. මට ඇහුණා මේ සොම්බි කෙනෙක් ඩැමේජ් කරනවා අපේ විලේජ් කෙනෙක්ට. එළියට යන්න. එතකොට අපේ පස්සෙන් එයි. අයින් සෝඩ් එකක් අතේ තියෙනවා. ප්‍රශ්නේ විසඳිලාද ගයිස්? එහෙම ප්‍රශ්නයක් පේන්නවත් නැහැ. සොම්බි මැරිලා නේ. මේ තියෙන්නේ මේ සොම්බිගේ මස්. ප්‍රොටන් රෂ්. ඕවා ඉතින් කන්න බෑ. කෝල් ටිකක් අපි මේ අපේ පිකැක්ස් එක යවා ගන්න නැතුව නිකන් තියෙන වුඩන් පිකැක්ස් එකෙන් කෝල් ටිකම අයින් කරමු. අයින් පිකැක්ස් එකත් අපරාධිනේ ඉතින් ගයිස්. තව කෝල් තියෙනවනේ ඇතුලේ. කොහොමද ඉතින් කෝල් එකක් තියෙන්න විදියක් නැහැනේ. කෝල් ගොඩක් තියෙන්න එපා ඉතින්. එක තැනක එකක් තියෙන්නේ නැහැනේ කොහොමද. ඔන්න ඩයමන්ඩ් වගේ නෑ එකක් තිබ්බා කියලා කිව්ව හැකි. ගෝල්ඩ් වගේ නෑ එකක් තිබ්බා කියලා කිව්ව හැකි. අයන් වගේ නෑ එකක් තිබ්බා කියලා කිව්ව හැකි. ඒ වුණාට කෝල් එකක් තියෙනවා කියලා අඩුම තරමේ දෙකක්වත් තියෙනවා. කෝල්. මගේ ජීවිතේට කෝල් එකක් තිබිලා නම් මට හම්බෙලා නැහැ. අම්මෝ. ඒක කෝල් ගොඩ. උඩින් නෑනේ කෝල්. හරි.
දැන් මේක මයින් කරගමු ටග් ගාලා මං හිතන්නේ මෙච්චරයි වෙන්නේ නැති තියෙන්නේ තව තියෙනවනේ දෙන්නම් ඉවර ඇති එතනින් එහාට නෑ කොහොමද මං හිතන්නේ කෝල් හො ගොඩක් හම්බුනානේ අපිට එපා ඉතුරුන මට තේරුණා කොහොමද තියෙන්නේ මං දන්නවා ඒ වුණාට හොඳ ආම සෙට් එකක් තියෙනවා ඩැමේජ් එකක් උනේ නැති ගානට බේරුණා කෝල් ගොඩ වයිස් ඉතුරු කරගමුද පස්සේ ඕන වුණොත් කියලා අනේ තෑන්ක් යූ කියන්න ඕනේ අර ක්‍රීපට මට මේ ඇන්ටියකුත් හොයාලා දීලා අපි අනිත් අයගේ බඩු හොරකම් කරන්න ඕනේ නෑනේ ගයිස් ඉතින් අපි අපිටම කියලා ගයක් හදා ගන්නත් එක්කම අපිටම කියලා අපේ බඩු ටිකකුත් හදා ගන්න පළවෙනි පාරනේ ගයිස් මෙහෙම මේ වගේ සීඩ් එකක් තියෙන හින්දා තමයි මම මේ පළවෙනි පාරට කවදාවත් ස්ටෝන් එකක්වත් මයින් කරන්නේ නැතුව මේ ටූල් වලට ගියේ එකත් අයන් වලට මේ හොඳ සීඩ් එකක් ඉතින් මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයාලට අරගෙන ප්ලේ කරලා බලන්න මේක හොඳ සීඩ් එකක් ඉතින් ඔයාලත් කැමති ස්ටෝන් කීයක් තියෙනවද 22ක් අයන් ටිකක් තියෙනවානේ ටක් ගාලා මයින් කරගමු achievements unlock වෙනවනේ මම අයන් මයින් කරලා නේද අයන් ගත්තට ගොඩ හම්බුනාට මම අයන් මයින් කරලා තිබුණේ කලින් මටම කියලා ගෙදරක් හදාගන්න තිබ්බනම් තමයි මං කැමති අනික එක දැන් ඒක කරගන්න වෙයි මේක සැවාන එක හැදිලා තියෙන්නේ ඒ වුණාට තියෙන්නේ මේ මොන මේ ජංගල් වුඩ් ඒවා මේවා තමයි තියෙන්නේ සැවාන වලින් හැදිලා තියෙන සැවාන බලන්න මේක ඒ වගේ විලේජ් එකක් තියෙනවා මම බැලුවේ මොන සද්දද කියලා මම බ්ලැක් ස්මිත්ගේ සද්දයක් මේ ඒරියා එක නම් හොඳ පොඩි ගෙදරක් හවුස් එකක් හදාගන්න ප්‍රශ්නේ තියෙන්නේ සැවාන වුඩ්ින්ද රෙඩ් ටික කමුකෝ එකක් කමුකෝ මේ ළඟ කොහේ හරි සමහර විට මට ඕන කරන වුඩ් జాතිය බෙහෙතකටවත් නැද්ද ජංගල් වුඩ් ඒවා ලස්සනයි ඒකයි මම මේ ජංගල් වුඩ් මේ ජංගල් ගහක් කැපුවොත් ඇතිනේ ඉතින් අපිට සැප්ලින් ඩ්‍රොප් වෙනවනේ ෂේප් එක කඩාගමු සැප්ලින්ස් ඩ්‍රොප් කරන්න අනේ ගහ සැප්ලින් එකක් ඩ්‍රොප් කරන්න එකක් දෙකක් විතර ඩ්‍රොප් කරන්නකෝ අප්පා ඩ්‍රොප් කරන්න ස්ටික් ඩ්‍රොප් වුණා සැප්ලින්ස් ඩ්‍රොප් කරන්න බැයිද ඩ්‍රොප් වුණ නැත්නම් එනම කාදරයක් වෙන්නේ